ආයුබෝවන් දුවේ පුතේ අද අපි එක ශ්‍රේණිය මව්බස විෂය යටතේ වීඩියෝ අංක 16න් ඔයාලව හමු වෙනවා ර අකුරත් රැගෙන. දැන් අපි බලමු ර අකුරෙන් පටන් ගන්නා පින්තූර කීපයක්. රබුටන් උපන් රට තමයි මැලේසියාව. ඊළඟ පින්තූරය රයිනෝ. මේ ඉන්නේ සුදු රයිනෝ කෙනෙක්. මෙයා දැන් අපේ ලෝකෙන් නැති වෙලා ගිහින්, ඒ කියන්නේ වඳ වෙලා ගිහින් කියලා අපි කියනවා. ඊළඟ පින්තූරය රබාන. රබන් වර්ග කීපයක් තියෙනවා. මේ තියෙන්නේ අත් රබාන. බංකු රබන්, විරිදු රබන්, අත් රබන් වගේ විදිහට මේවා හඳුන්වනවා. ඊළඟ පින්තූරයෙන් තියෙන්නේ රට ඉඳි. පේනවා නේද ගහ උඩ තියෙන රට ඉඳි පොකුරු පොකුරු. ඊට රසවත් පළතුරක්. ඊළඟ පින්තූරයෙන් රට කජු පේන්න තියෙනවා. කාලා ඇතිනේ රට කජු නම්. දැන් අපි පස් රූල් පොතේ ර අකුර ලියමු. ර අකුර ලියනකොට ඉස්සෙල්ලාම අපි මේ රූලේ ඉඳන් මේ රූලටම ගෑවෙන්න ඕන. බලමු. ඔන්න බෝලේ යොදාගත්තා. මෙතෙන්ට ආවහම ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ට ඉර ගහනවා. ඔන්න බලන්න. ර හොඳට ලොකුවට පටන් ගන්න ඕන. හොඳට හුලම් පිරිච්ච රයන්න ලස්සන්ට රූල් දෙකේම ගෑවෙන්න. මේ උඩම රූලේ ඉඳලා නිල් පාට අන්තිම රූල වෙනකම් බෝලේ යොදලා ලස්සනට ර නැත්නම් ර අකුර පස් රූල් පොතේ මේ විදිහට පිටුවක් ලියන්න. දැන් අපි ර අකුර යොදලා ඊට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත අකුරුත් යොදලා වචන කීපයක් පස් රූල් පොතේ ලියන්නයි සූදානම. බලමු ඉස්සෙල්ලාම වචනේ. සරම. සා ර ඔන්න රූල් දෙක පිරෙන්නම අරගත්තා. මේ පැත්තෙනුත් පහළ රූල ගෑවුණා. ර ම සරම. ඊළඟ වචනය ටයරය. අකුරු හතරක් යෙදෙනවා. ටා ය ඔන්න දැන් ර අකුර යෙදෙනවා. ර ය ඊළඟ එක අපි ඊළඟට අකුරු පහක එකක් ලියමු. දැන් අපි ටික ටික අකුරු ඉගෙන ගත්තානේ. මහරගම අපි දන්න අකුරු. ඉගෙන ගත්ත අකුරු කියව ලියමු. මා හා ර ග ම මහරගම. ඊළඟට ආයෙ අපි පහේ එකක් ලියමුකෝ. කතරගම කියලා. කා කියවමින් ලියන්න. ත ර ගා ම කතරගම. ඊට පස්සේ කියවමු ලියපු වචන ටික. සරම, ටයරය, මහරගම, කතරගම. තනි රූල් පොතේ රා අකුර ලියවෙන හැටි බලමු. රූල පිරෙන්න මේ රූලෙත් ගෑවිලා ඔන්න බෝලයක් යොදනවා. ඊට පස්සේ අපි ඒක දිගේ ඇවිල්ලා
මේ ඉන්නේ ර. හැබැයි උඩ රූලේ ගාවන්නේ නැහැ. රා. එහෙම නැත්නම් ර. හතරක් ලියලා ලස්සනට රූල් දෙකක් ඇරලා තුන්වෙනි රූලේ ඉඳන් නැවත හතරක් ලියලා පිටුව පුරව ගන්න. අපි අද අසාලි වීම ර අකුරෙන් වචන 10ක් ලියනවා. ඒකට ඔයාලා මේ විදිහට පොත හදා ගන්න ඕන. මේ පැත්තටත් රූල් ගහලා රූල් 4ක් මේ විදිහට ගහ ගන්න. ඊට පස්සේ ඉතිරි රූල් දෙක මෙතනින් ලකුණු කරගමු. අපිට ලොකු වචන ලියන්න වෙන හින්දා. දැන් අපි අසාලි වීම ලියමු. පළවෙනි වචනය රට. ඊළඟ වචනය අනිත් පැත්තේ රූලෙන් මේ පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තේ රස. ආයි පහළ රූලට එනවා ඊළඟ වචනය රත. රත. ඊළඟ වචනේ රාඹ රඹ. දැන් බ කියනකොට නහයට බරව කියවෙනවා. එතකොට අපි සංඥක බ යොදන්න ඕන. රාඹ රඹ. වැරදියට කියලා බලපුවම හරි. රබද රඹද කියලා බලපුවම රම්බ කියවෙන නිසා සංඥක බයන්න යොදන්න. ඊළඟ එක වරම. වරම. ඊළඟ එක සරම. ඊළඟ පහළ රූලෙන් ටකරම. එක කියව ලියන්න අකුරු ටික. ඊළඟ වචනය ටයරය. ඒකත් කියවමින් අකුරු ලියන්න. ඊළඟට පහළ රූලේ මහරගම. ඊළඟ එක කතරගම. ඔයාලා ලියපු අසාලි වීමත් මේ වගේ තියනවාද කියලා බලන්න. එහෙමනම් ඔයාලා හරි. දුවේ පුතේ අපි නැවතත් 17 වෙනි වීඩියෝවෙන් තවත් අකුරක් අරන් හමු වෙන තුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.